ජීවිතය කියන්නේ අභියෝගාත්මක ගමනක්. අපහසුතා හැලහැප්පීම් මැද්දේ දිනන්න ඕනම ගමනක්. කැපවීම උත්සාහය මත පදනම් වෙච්ච ගමනක්. ජීවිතයේ සැබෑ අරමුණු ඉලක්ක සම්පූර්ණ කරගන්න ඕන මාර්ගය තෝරගන්න එක ඔයාගේ වගකීමක්. ඉතින් ඔයාගේ හීනවලට පණ දෙනවද? නැත්තම් හීනම විතරක් කරනවද? ඔයාගේ ජීවිතේ ඔයාට වැදගත්ම දේ මොකක්ද? ඔයාගේ හදවත සංසුන් කරන හිතට සතුටක් දෙන ඉලක්ක මොනවද? ඔයාගේ අන්න ඒ කියන කැමැත්ත ඔයාගේ ජීවිතේ හැඩගස්වෙන මූලිකම සාධකයක්. ඒක නිසා ඔයාගේ ආසාවන් ගැන හිතන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඔයාට ඕනේ නම් ඔයාගේ හීනවලට පණ දෙන්න. ඔව්, ඒක ලේසි වැඩක් නෙවෙයි. බොහොමයක් දෙනා තමන්ගේ හිත ඇතුලේ තියෙන බිය එක්ක සහ සැකය එක්ක ජීවත් වෙනවා. මට පුළුවන්ද? මට හැකියාවක් තියෙනවද? ධෛර්යය මට උදව් කරයිද? අන්න ඒ කියන සැකයන් මිනිස්සුන්ගේ හිත ඇස්සේ සැරිසරනවා. ඒත් ඇත්තටම ඔයාට හැකියාවක් තියෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා. ඔයාගේ ජීවිතය දිනන්න ඔයාට බාරයි. ඔයාගේ හැකියාව ඔයා විශ්වාස කරන්න. ජීවිතය කියන්නේ අවස්ථාවල එකතුවක් නෙවෙයි. ඔයා ඒ අවස්ථාවන් භාවිතා කරන ආකාරය මත පදනම් වෙච්ච ගමනක්. ඉලක්ක අරමුණු පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. දිනන අය සහ පරාද වෙන අය අතර මූලිකම වෙනස ඔවුන්ගේ ආකල්පය. ජයග්‍රහණය එකපාරටම ලැබෙන්නේ නැහැ. ඒක හරි අමාරුයි. නවතින්න එපා. ඔයාගේ හීන එක්ක සටන් කරන්න. සමහර ඔයාව නවත්තයි. සමහර ඔයාගේ හැකියාව ගැන සැක කරයි. ඒත් ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ ඔයාම නේද? ඔයාගේ හිතේ තියෙන ආසාවන් වලට ඇහුම්කම් දෙන්න. ඔයාගේ මාර්ගය හොයාගන්න. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා එකිනෙකා එක්ක ඔයාගේ ජීවිතේ සසඳන්න එපා. ඔයාගේ ජීවිතේ ඔයාට අරමුණක් තියෙන්න ඕනේ. ඉලක්කයක් තියෙන්න ඕනේ. හැමෝම යන්නේ එකම පාරක නෙමෙයි, වෙනස් පාරවල් වල. ඔයා ඔයාගේ පාර හොයාගන්න. දවසක ඔයාට ජයග්‍රහණයක් ලැබෙයි. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ හැමදේම විඳින්න. කැපවීම, උත්සාහය, අරමුණු ඔයාව අගය කරයි. ඒව ලැබෙනකම් ඔයාගේ ගමන අතාරින්න එපා. ඔයාගේ හීනවලට ජීවිතය දෙන්න. ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය ඔයාමයි. Thank you.